ආයුබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසලයි නවයුගයයි YouTube නාලිකාවෙන් මම අද ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ දහම් පාසල 8 වෙනි ශ්‍රේණියේ පළමු පාඩම බුද්ධ සිරිතේ පළමු විසිවස. අපි මේ පාඩම මුල සිට සරලව පාඩමට අදාළ ප්‍රශ්නද ප්‍රශ්නවලට අදාළ පිළිතුරුද සමගින් සාකච්ඡා කරමු. දුවේ පුතේ, අද අපි මේ පාඩම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදු සිරිතේ පළමු 20 වස තුල සිදු වැදගත් සිදුවීම් පිළිබඳව. සිදුහත් මහබෝසතාණන් වහන්සේ සත්‍ය කුමක්ද කියලා සොයමින් ගත කළ කාලය අවසන් වෙල කරලා වෙසක් පුර 15ක් පොහෝ දින දඹදිව බුද්ධ ගයාවේ ශ්‍රී මහා බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඔයාලා පොඩි පන්තිවලදී අහලා තියෙන සත්සතිය. සති කීපයක් බොමෙන්ඩ අවටම ගත කළ බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මය ලෝවැස්සන්ට දේශනා කිරීම සඳහා සිත යොමු කළා. බුදු ඇසින් ලොව බලා වදාළන තථාගතයන් වහන්සේට මේ ගැඹුරු ධර්මය තේරුම් ගන්න පුළුවන් නුවණ තියෙන මිනිසන් සිටින බව වැටහුණා. නමුත් බුදුරජාණන් වහන්සේ පළමුව කල්පනා කරා මම පළමුව කාටද මේ ධර්මය දේශනා කළ යුත්තේ කියලා. ඊට පස්සේ බුදුන්ගේ සිහියට මුලින්ම නැගුණේ කෙලෙස් අඩු තත්වයක සිටි ආලාරකාලාම තවුසා සහ උද්දකරම් පුත් යන තවුසන්. නමුත් ඒ වන විට මෙම තවුසන් දෙදෙනාම මිය ගොස් සිටියේ. ඊට පස්සේ තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේ තමන් වහන්සේට උදව් කරපු පස්වග මහණුන් සිහියට ආවා. එතකොට පස්වග මහණුන් ඒ වන විට බරණැස ඉසිපතනහේ වාසය කරන බව දැනගෙන බුදුරජාණන් වහන්සේ ඉසිපතනය බලා වැඩම කළා. ඇසලපුර 15ක පෝදිනේදී පස්වග තවුසන් මුණ ගැහුණා. පස්වග තවුසන් මුලදී විශ්වාස කරේ නෑ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කියලා. නමුත් කරුණ වටහා දීමෙන් පස්සේ පස්වග තවුස පිළිගත්තා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කරා. මුලින්ම දේශනා කරපු ධර්මය තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය. මේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව අහලා මුලින්ම කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වුණා. කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වෙලා බුද්ධ ශාවකයෙකු බවට පත් වුණා. පස්සේ අනෙක් තවුසන් 4 දෙනා වහන්සේද සෝවාන් වෙලා බුද්ධ ශ්‍රාවකත්වයට පත් වුණා. මෙම පස්වග මහණුන් කොණ්ඩඤ්ඤ වප්පබද්‍ය මහානාම අස්සජී කියන පස්වග මහණුන් රහත්ුනේ අනත්ත ලක්කන සූත්‍ර දේශනාව අහලා. මේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව කියන්නේ මොකද්ද? ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවට අයත් වෙන්නේ පැවිද්දකු විසින් අත්හල යුතු අන්ත දෙකත් මධ්‍යම ප්‍රතිපදාවේ අගයත් චතුරාර්ය සත්‍යත් ඇතුළත් සූත්‍ර දේශනාව තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව. මොනවද එතකොට මේ පැවිද්දක විසින් අත්හල යුතු අන්ත දෙක කියන්නේ? පැවිද්දක විසින් අත්හල යුතු අන්ත දෙක තමයි කාමසකල්ලිකාණ යෝගය සහ අත්තකිලමතාණු යෝගය. කාමසකල්ලිකාණ යෝගය කියන්නේ මොකද්ද? එතකොට ශරීරයට දැඩිසේ සැපදීම. අත්තකිලමතාණු යෝගය කියන්නේ ශරීරයට දැඩිසේ දුක් දීම. මේ අත්හල යුතු අන්ත දෙකත් මධ්‍යම ප්‍රතිපදාවේ අගය. මධ්‍යම ප්‍රතිපදාව සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ අටලෝ දහම් මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාවේ අගයත් චතුරාර්ය සත්‍ය
දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. ඇතුළත් සූත්‍රය තමයි ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව කියන්නේ. මේ පස් දෙනාම වහන්සේ අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනාව අහලා තමයි රහත් ඵලයට පත් උනේ. මේ අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනාව ඇතුළත් වන්නේ පංචස්කන්ධයේ අනාත්ම බව. මොනවාද මේ පංචස්කන්ධේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධයේ අනාත්ම බව තමයි මේ අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනාවෙන් කියවෙන්නේ. බුදුරජාණන් වහන්සේ එම වස් කාලය ඉසිපතනේම ගත කළා. මේ කාලය තුළදී බරණැස් සිටුවරයාගේ පුත් යසකුල සිටු පුත්‍රයාත් ඔහුගේ යහළුවන් 54 දෙනාත් බුදුරජාණන් වහන්සේගෙන් දහම් අහලා පැවිදි බව ලැබුවා. මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස 69යි. බුදුරජාණන් වහන්සේම ශ්‍රාවක පිරිස අමතලා බොහෝ දෙනාගේ හිතසුව පිණිස චාරිකාවේ දෙමින් දහම් දෙසන ලෙසටත් දෙදෙනෙක් එක මඟ නොවඩින ලෙසටත් අවවාද දීලා උන්වහන්සේලා පිටත් කොට යැව්වා. චරත භික්කවේ චාරිකං බහූජන හිතාය බහූජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං මා ඒකේන දේ අගමිත්ත. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී ගුණය ඔප්නංවමින්, ඒ කියන්නේ නායකයා කියන ආකාරයටම කරන ආකාරයටම කියන අයකු විවිතයන් ආදර්ශයෙන්ම පෙන්වලා දීලා බුදුරජාණන් වහන්සේත් උරුවෙල් දනව්ව බලා වැඩියා. ඒ වඩින අතර මඟ වන පෙදෙසකදී මුණ ගැහුණා භද්දවග්ග්‍ය කුමාරවරුන් 30 දෙනා. ඒ වන විට නේරංජනානන්දී අසබඩ විසූ දහසක් පිරිවර සහිත තුම්බෑ ජටිලයෝද බුදුරජාණන් වහන්සේගෙන් දහම් අහලා පැවිදි වුණා. කවුද මේ තුම්බෑ ජටිලයෝ? තුම්බෑ ජටිලයෝ කියන්නේ උරුවෙල් කාශ්‍යප, නන්දී කාශ්‍යප, ගයා කාශ්‍යප. පුතේ අපි දැන් මේ කතා කරන්නේ බුදු සිරිතේ පළමු 20 වස තුල සිදු වැදගත් සිදුවීම් එකින් එක. තව තියෙනවා. බලමු ඊළඟට බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළාට පස්සේ උන්වහන්සේ දක්නට පැමිණියා බිම්බිසාර රජතුමා. තම රටේ විශාලම ජටිල ශ්‍රාවක පිරිස බුදුරදුන්ගේ ශ්‍රාවකයින් බවට පත් වෙලා ඉන්නවා දැකලා සතුටටපත් වෙලා දහම් අහලා සෝවන් වුණා. බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජාව වේළුවනාරාම පූජාව සිදුවුණේ මේ අවස්ථාවේදී. මෙකල රජගහ නුවර උපතිස්ස හා කෝලිත නම් වූ පරිබ්‍රාජකයන් දෙදෙනෙක් වුණා. මේ ධර්ම ප්‍රචාරයේ යෙදමින් සිටි අස්සජි තෙරුවන් කෙරෙහි ප්‍රසාදයටපත් උපතිස්ස පිරිවැජිතෙමේ උන්වහන්සේගෙන් දහම් අහලා සෝවන් වෙලා තමන්ගේ අහලුවා කෝලිත පිරිවැජියාත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දහම් අහලා පැවිදි වෙලා රහත් වුණා. බුදුරජාණන් වහන්සේ පසු අගසව් තනතුරට පත් කරන ලද්දේ මේ සැරියොත් මුගලන් හිමින් නම. තවත් එක විශේෂ වැදගත් සිදුවීමක් තමයි මේ පළමු 20 වස තුල සිදුවන බුදුරජාණන් වහන්සේ සුදෝන් රජතුමාගේ ආරාධනාවෙන් කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයට වැඩම කළා. මෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් නන්ද කුමාරයාත් රාහුල කුමාරයාත් පැවිදි කළා. නැවත බුදුරජාණන් වහන්සේ මල්ලරට අනුපියඹවන්නෙහි කලක් වැඩ සිටි අතර ඊට පස්සේ රජගහ නුවරට වැඩම කරලා එහි වේළුවනාරාමෙහි වැඩ සිටියා. ඒතකොට තවත් සිදුවන තවත් වැදගත් සිදුවීමක් තමයි එහිදී විශාලා මහනුවර ඇති වුණා තුම්බිය. තුම්බිය කියන්නේ දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය කියන තුන්බිය සංසිඳ වූ බුදුරජාණන් වහන්සේ එම නුවරට ශාන්තියක් සැලසුවා. තවත් සිදුවීමක් තමයි දෙව්රම් වෙහෙර ඉදි කරවා පූජා කළන්නේ පිණ සිටුතුමා බුදුරජාණන් වහන්සේගෙන් දහම් අහලා සෝවාන් ඵලයට පත් වුණා. මේ වගේ ගොඩාක් සිදුවීම් සිදු වෙලා තියෙනවා.
ඒ වගේ තවත් සිදුවීමක් තමයි සෝපාක සුනීත ආදී අසරණයන් බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වීම, රෝහිණී ගඟේ ජලය බෙදා ගැනීම පිළිබඳව ශාක්‍ය හා කෝලිය වංශිකයින් අතර ඇතිවන්නට ගිය යුද්ධය සංසිඳවීම ආදිය බුදුරජාණන් වහන්සේ රජගහනුවර වෙසෙන සමයේ ඇති වූ වැදගත් සිදුවීම්. මහා ප්‍රජාපති ගෞතමී දේවියගේ ඉල්ලීම් පරිදි කාන්තාවන්ට පැවිදි වීමට අවසර ලබා දුන්නේද බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වාසය කරන කාලේ. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කිරීම, ආලවක යක්ෂ දමනය, ආනන්ද තෙරණුවන් බුදුරදුන්ගේ අග්‍ර උපස්ථායක තනතුරට පත්වීම ආදිය මේ කාලේ සිදුවන තවත් සුවිශේෂී වූ වැදගත් සිදුවීම්. විවිධ ජන කොටස් බුදු සසුනට එක්වෙමින් බුදුදහම මධ්‍ය දේශය පුරා සීඝ්‍රයෙන් පැතිර ගියේ මෙන්න මේ බුද්ධත්වයෙන් මුල් 20 වසර තුලදී. මම දැන් ඔයාලට මේ කෙටියෙන් සරලව පැහැදිලි කරේ 8 වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම බුදු සිරිතේ පළමු 20 වසර. මේ පාඩමට අදාළ අපේ අහන්න පුළුවන් ප්‍රශ්න තමයි බෞද්ධයෙකු විසින් අත්හළ යුතු අන්ත දෙක මොනවාද? බෞද්ධයෙකු විසින් අත්හළ යුතු අන්ත දෙක තමයි අත්කිලමතානුയോഗය සහ කාමසුකල්ලිකානුയോഗය. එසේත් නැත්නම් ශරීරයට දැඩිසේ දුක දීම සහ ශරීරයට දැඩිසේ සැපදීම. ඊළඟ ප්‍රශ්නය තමයි චතුරාර්ය සත්‍ය මොනවාද? චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. ඊළඟ ප්‍රශ්න පස්සග මහණුන් රහත් වූයේ කුමන සූත්‍රය ඇසීමෙන්ද? පස්සග මහණුන් රහත් වූයේ අනත්ත ලක්කන කියන සූත්‍රය ඇසීමෙන්. ඊළඟ ප්‍රශ්නය බුද්ධත්වයේ මුල් 20 වස තුල බුදු සසුන පැතිර යාමට අදාළ වැදගත් සිදුවීම් 4ක් ලියන්න කියනවා. අපි බලමු මොනවද සිදුවන වැදගත් සිදුවීම් කියලා නැවත. බුද්ධත්වයේ පළමු 20 වස තුල සිදු වැදගත් සිදුවීම් තමයි ප්‍රථම රහත් 69 ධර්මචාරිකාවේ යෙදවීම. තව එකක් තමයි ජටිල පිරිස පැවිදිව රහත් වීම. බිම්බිසාර රජුගේ අනුග්‍රහය ලැබීම. උපතිස්ස කෝලිත දෙදෙනා පැවිදි වීම. කිඹුල්වත්පුරට වැඩම කිරීම. ආදී ගොඩක් දේවල් තව තියෙනවා. නන්ද කුමරු, රාහුල කුමරු ඇතුළු ශාක්‍ය කුමරවරු පැවිදි වීම. නිග්‍රෝධාරාමය, වේළුවනාරාමය, ජේතවනාරාමය සසුනට පූජා කිරීම. විශාලා මහනුවර තුන්බිය දුරු කිරීම. තව එකක් තමයි කාන්තාවන්ට පැවිදි වීමට අවස්ථාව ලබා දීම. මේ පාඩමට අදාළව තවත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපෙන්. බුදුරදුන් පස්වග තවුසන්ට දෙසූ පළමු දහමේ අන්තර්ගතය කෙටියෙන් දක්වන්න. බුදුරදුන් පස්වග තවුසන්ට දෙසූ පළමු දහමෙහි අන්තර්ගතය කෙටියෙන් දක්වන්න. පිළිතුර දම්සක් පැවතුම් සූත්‍රය, පැවිද්දකු විසින් අත්හළ යුතු අන්ත දෙක, මධ්‍යම ප්‍රතිපදාව, චතුරාර්ය සත්‍යය. ඒ වගේම තමයි අනත්ත ලක්කන සූත්‍රයේ අන්තර්ගතය ගත්තොත් පංචස්කන්ධයේ අනාත්ම බව. අපෙන් මෙන්න මේ වගේ ප්‍රශ්න මේ පාඩමට අදාළව අහන්න පුළුවන්. මම ඔයාලට මේ පාඩම ඉතාමත් සරලව ඒ පාඩමට අදාළ ප්‍රශ්නත් ඒ ප්‍රශ්න වලට අදාළ පිළිතුරුත් සමගින් තමයි දැන් මේ සාකච්ඡා කරේ. ඔයාලගේ අදහස් දක්වන්න මම අදට මේ පාඩම මෙතනින් නවත්තනවා. නමෝ බුද්ධාය.